බයිසිකලේ ඔයා මොන වැඩක් වුණත් සාමාන්‍යයෙන් ඔයාලා ෆිසික්ස් ඉගෙන ගන්න ළමයි විදිහට මම කියන්නේ දැන් ඔයා පැයට කිලෝමීටර් 70ක විතර වේගෙන් යනවා නම් නිකන් ඔයා ගාන හදලා බලන්න 72යි කිව්වොත් තප්පරයට මීටර 20යි තප්පරයට මීටර 20ක වේගෙන් යනවා ඔයා හදිස්සියේ පාර ඉස්සරහා මොනව හරි ඔයා බ්‍රේක් ගහන්න ඕනේ සිද්ධියක් දැක්කා ඔය කියන සිද්ධිය දැක්ක වෙලාවෙ නම් ඔයා බයිසිකලේ නවත්ත ගන්න අඩුම මීටර 40ක්වත් යනවා හේතුව බයිසිකලයක් නවත්ත ගන්න ෆිසික්ස් පැත්තෙන් කියනවා නම් දේවල් දෙකක් තියෙනවා එකක් තමයි තින්කින් ඩිස්ටන්ස් එක හරිද ඒ කියන්නේ මොනවා හරි සිදුවීමක් දැක්කට පස්සේ ඔයාගේ මොළයට ඒක sannivedanaya වෙලා මොළේ විසින් මන් දැන් බ්‍රේක් ගහන්න ඕනේ කියලා බ්‍රේක් එක අල්ලන්න ගතවන කාලය. ඒක තප්පරයක් වුණොත් තප්පරයට මීටර 20කින් ඒ කියන්නේ පැයට කිලෝමීටර 72කින් යන බයික් එකක බ්‍රේක් එක අල්ලන්න ඕනේ කියලා හිතලා බ්‍රේක් එක අල්ලන්නම තප්පරයක් යනවා. ඒ තප්පරේදී බයික් එක මීටර 20ක් යනවා. එතන ඉඳන් අපිට යනවා මොකද්ද දැන් මේක ඇවිල්ලා තප්පරයට මීටර 20ක වේගෙන් යන බයික් එකක්. මේක නවත්තන්න ඕනේ. හරිද? නවත්තන්න නම් සාමාන්‍යයෙන් ඔය බයික් එකක් ඔය يعني බයික් එකට මන්දනේ වෙනස් වෙනවා පාරේ විදිහට ටයර් වල විදිහට වෙනස් වෙනවා සාමාන්‍ය ඇවරේජ් මම හිතන්නේ 7 ms රියදක වගේ මන්දනයක් තියෙනවා. ඒතර සාමාන්‍යයෙන් එතනින් නුත් තව තප්පර 3ක් විතර ඒ කියන්නේ සාමාන්‍ය ඔතනත් ගණනය කරාම මීටර 26ක් විතර යනවා ආසන්න. සාමාන්‍යයෙන් ඔය සියලු දේ හොඳින් වුණත් මීටර 46ක් විතර යනවා ඔය සිද්ධිය දැක්කට පස්සේ බ්‍රේක් ගහගන්න. ඔයා මොන වැඩක් වුණා. ඒ නිසා හරි පරිස්සමින් කටයුතු කරන්න ඕනේ මේකත් එක්ක. ඉතාලම ක්‍රිටිකල් ප්‍රශ්නයක් පරිස්සමින් එලවන්න බයික් එක.